අනාදිමත් කාලයක් තිස්සේ පටන් අපේ සංස්කෘතියේ එක් වැදගත් ස්ථානයක් හිමි වෙනවා මේ සතුන් ආරක්ෂා කිරීම සහ සමහර ජන කොටස් සතුන් දෙවියන්සේ සලකලා වැඳ පුදා ගන්නවා. නමුත් මේ සත්වහිංසා ආචා පනත පටන් අරන් තියෙන්නේ 1907 මේ වන විට අවුරුදු 113කට එහා ගිය කාලයක්. මේ කෙසේ වෙතත් අදට ගැලපෙන්නේ නැහැ. මේ නිසා නව රාජ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිනවා මේ සත්ත්ව හිංසා පිළිබඳව. මම හිතන්නේ අපි සියලුම සංවිධාන රජයක් හැටියට වගේම රටේ පුරවැසියන් හැටියට සියලු සංවිධාන එක්ව මේ ආච්ඡා පනත නව ආච්ඡා පනත සක්‍රිය කරන්නට අපි සියලු දෙනාගේ ශක්තිය ධෛර්යය මේ අවස්ථාවේ දිය යුතු වෙනවා. ඒ වගේම සතුන් ගැන අපේ රටේ වගේම ලෝකේ ප්‍රජාව ලොකු ව්‍යාපාරයක් ගෙනියනවා මේ අය ආරක්ෂා කරන්න. අපි දන්නවා පහුගිය වර්ෂය ගැන විතරක් සඳහන් කළොත් පාකිස්තානයේ අපිට ගොඩාක් මේ සතුන් අහිමි වූ අවස්ථා අපිට දැක ගන්න පුවත්පත් මගින් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි මේ සතුන් ආරක්ෂා කළ යුතු තියෙනවා. මොකද දැන් මේ වෙන විට අපිට මේ පරිසරයත් එක්ක බද්ධ වී ඉන්න මේ සතුන් සඳහා වන ඝනත්වය බොහෝ සෙයින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ පහුගිය කාලේ උසාවියත් හොඳ තීන්දුවක් දුන්නා. වන සංහාර කරපු සමහර අයට නැවත ඒ වන වගා කරන්න කියලා උසාවියෙන් තීන්දුවක් දෙන්න. මේකත් මම හිතන්නේ හොඳ දෙයක්. මේ සතුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල පියවරක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි සියලු පරිසර සංවිධාන මේ සියලු දෙනාම අපි ඒකාබද්ධව මේ වෙනුවෙන් හඩක් නගන්න අපි සූදානම්. මේ රටේ පරිසරයට ආදරය කරන වනසතුන්ට ආදරය කරන අපි සියලු දෙනාම නව පනත ක්‍රියාත්මක කිරීම සඳහා අපි උපරිම සහයෝගයේ ශක්තිය නොඅඩුව ලබා දෙමු.